ආගමන සමයේ දෙවන ඉරිදින පළමු වසරේ ධර්ම දේශනාව 2025 දෙසැම්බර් මාස 7 වන දින. ශුද්ධාත්මයන්ගෙන් සහ ගින්නෙන් අප ලැබූ බෞතිස්ම ස්නාපනය. ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද අපි ආගමන සමයේ දෙවන ඉරිදිනට පැමිණ සිටිමු. එයින් අදහස් කරන්නේ අපි ආගමන සමයේ සතියක් මේ වන විටත් ගත කර ඇති හේයින් එළඹෙන නත්තල ප්‍රීතිමත් සහ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි නත්තලක් ලෙස සැමරීමට අපි සූදානම් වන බවයි. අපගේ ස්වාමින් වහන්සේ සහ අපගේ ගැලවුම් කරුවාණන් වන දෙවියන් වහන්සේගේ මාංශගත වූ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම අපි ප්‍රීතියෙන් සහ තේජසින් සැමරිය යුතු වෙමු. පසුගිය ඉරිදින තේමාව වූ බලාපොරොත්තුවෙන් පසුව මෙම ඉරිදින ජනවන්දනාවේ තේමාව සාමයයි. එම නිසා අද ජනවන්දනාව අපගේ ස්වාමින් වහන්සේ අප අතරට ගෙනා සැබෑ සාමය ගැන අපට මතක් කර දෙනු ලබයි. උන්වහන්සේ අප වෙනුවෙන් සැලසුම් කර ඇති සියල්ල අපට හෙළි කරමින් උන්වහන්සේට පමණක් ලබා දිය හැකි සැබෑ සාමය සහ ප්‍රීතිය පිළිබඳව අද ජනවන්දනාව තුළින් අපව දැනුවත් කරයි. අද ජනවන්දනාවේ වර්ණය දම් පාට වේ. ජෙසේගේ පරම්පරාවෙන් පැවතෙන කෙනෙකු සාමයේ කාල පරිච්ඡේදයක් ආරම්භ කරන බව අද යෙසායා දිවසවරයාගේ පොතෙන්ගත් පළමු කියවීමෙන් අපට අසන්නට ලැබේ. වෘකයා බැටළු පැටවා සමග ජීවත් වන අතර අඳුන් දෙවියා එළු පැටවා සමග වැතර සිටින අතර වසු පැටවාත් සිංහ පැටවාත් සමග ඔවුන්ව මෙහෙයවීම සඳහා සිටින කුඩා පිරිමි ළමයාත් එකට පෝෂණය වනු ඇති බව දිවැසිවරයා තවදුරටත් අනාවැකි පවසයි. දෙවියන් වහන්සේගේ දවසේදී උන්වහන්සේගේ ජනතාවට යුක්තිය ඉටුවන බවත් ඊර හඳ පවතින තුරු සාමය පැතිරෙන බවත් අද පිළිතුරු ගීයට ගෙන ඇති ගීතාවලියේ 71 වන ගීතය අපට පවසයි. අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය ලෙස එකිනෙකා සමග එක්සිත්ව ජීවත් වන මෙන් රෝමවරුන් හට ලියූ ලිපියෙන් ශුද්ධෝ පාවුලතුමන් අප සමගෙන් ඉල්ලා සිටී. එකිනෙකා පිළිගනිමින් ජීවත් වන විට විජාතින් අතර වුවද ස්වාමින් වහන්සේව පසසන්නට අපට අවකාශ ලැබෙනු ඇත. ස්වර්ග රාජ්‍ය ළඟ බැවින් පසුතැවී බෞතිස්ම ස්නාපනය ලබා ගන්නා ලෙස ස්නාවක ජුවන්තුමන් පාලුකරයේදී දේශනා කරන ආකාරය අද මතෙව්ස් භාරංචියෙන් අපට අසන්නට ලැබේ. පසුතැවීම සඳහා මම ඔබව වතුරෙන් බෞතිස්ම කරමි. එහෙත් මට පසුව පැමිණෙන තැනන් වහන්සේ ඔබව ශුද්ධාත්මයන්ගෙන් සහ ගින්නෙන් බෞතිස්ම කරනු ඇති බව
ශ්‍රාවක ජුවන්තුමන් පවසයි. ශ්‍රාවක ජුවන්තුමන් ස්වාමින් වහන්සේගේ පැමිණීම පිළිබඳව දේශනා කිරීම ආගමන සමයේ ජනවන්දනාව තුළ ඇසෙන ප්‍රධාන තේමාවකි. දෙසුස් වහන්සේගේ පැමිණීම සඳහා අපි අපගේ ජීවිතද සූදානම් කර ගැනීමට අප සැමව කැඳවනු ලැබේ. මෙනෙහි කිරීම. ආගමන සමය යනු ජීවිත වෙනස් කර ගැනීමේ සහ සූදානම් වීමේ කාල පරිච්ඡේදයකි. මෙම කාලය තුළ අපගේ බිඳුණු ලෝකයට ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමෙන් ලෝකය තුළට ගෙනා සංහිඳියාව සහ සාමය කෙරෙහි නව බලාපොරොත්තුවක් ගෙන යන කාලයකි. ස්වාමින් වහන්සේට මාර්ගය සූදානම් කරන්න උන්වහන්සේට ඇද නැති මාර්ගයක් පිළියෙල කරන්න යන ශ්‍රාවක ජුවන්තුමන්ගේ පණිවිඩය අපි සිහිපත් කරමු. අපි ආගමන සමය නිරීක්ෂණය කරන විට ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සඳහා අපගේ හදවත් සූදානම් කරනවා පමණක් නොව උන්වහන්සේගේ සංහිඳියාවේ සහ සාමයේ ස්ප්‍රීතුව ජීවත් වන්නට උත්සාහ කරමු. ක්‍රිස්තුස් වහන්සේ අපහට ලබා දුන් ප්‍රේමය කරුණ කොටගෙන ලෝකය තුළ සහෝදර සහෝදරියන් ලෙස සැමට සහජීවනයෙන් ජීවත් විය හැකි ලෝකයක් සඳහා අපි වෙරදරමු. එසේ කිරීමෙන් ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ සැබෑ අර්ථය සහ අප අතර උන්වහන්සේගේ අඛණ්ඩ ජීවමාන වැඩ සිටීමට අපි ගරු කරමු. උපුටා ගැනීම ශුද්ධෝදේශයේ සේවය කරන ලූක් ග්‍රෙගෝරි පේතුමන්ගෙන්. අපි යාඥා කරමු. 14 වන ලියෝ පාප් වහන්සේගේ යාඥාවෙන් උපුටාගත් කොටසකි. යුද්ධය පවතින සහ ගැටුම්කාරී ප්‍රදේශවල විශේෂයෙන් මැද පෙරදිග ජීවත් වන කිතුණුවන්ට සාමයේ සංහිඳියාවේ සහ බලාපොරොත්තුවේ බීජවීමට අවශ්‍ය ශක්තිය බලය ලබා දෙන මෙන් අපි ඔබ වහන්සේට යාඥා කරමු. ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ රුධීරය තුළින් ලෝකය ඔබ වෙත සමගි කර ඇති සාමයේ දෙවියන් වහන්සේ අද ලෝකය තුළ යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය මැද්දේ ජීවත් වන ඔබ වහන්සේගේ ජනතාව දිරිගන්වන මෙන් ඉල්ලා අපි ඔබ වහන්සේට කන්නලව් කරමු. විවිධ වූ හේතුන් නිසා වේදනාවෙන් සිත් තැවලෙන් සිටියත් ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ පැමිණීමේ ආශිර්වාදයන් සහ වරප්‍රසාදයන් අපගේ දුක් විඳින සහෝදර සහෝදරියන්ට දැනෙන්නට සලස්වා වදාළ මැනව. මක් නිසාදයක් ඔබ වහන්සේ තුළ පමණක් සහෝදර බැඳීම් වලින් ශක්තිමත් වී අපට සංහිඳියාවේ බීජ බවට පත්විය හැකිය. කුඩා හා විශාල ප්‍රමාණයෙන් ලෝකය තුළ බලාපොරොත්තු ගොඩ නගන්නන් බවට පත්වීමට සමාවදීම සාමය ප්‍රේමය පතරවීම තුළින් බෙදුම්වාදය තුරන් කිරීමටත් යුක්තිය සෙවීමටත් අපට හැකිවනු ඇත. සාමය සඳහා වැඩ කරන අයට ආශිර්වාද කළ ස්වාමින් වන ජේසුස් වහන්සේ
සමගි කළ නොහැකි බව පෙනෙන තැන්වල පවා සාමය සංහිඳියාව පතුරවන්නට අපව ඔබ වහන්සේගේ සාමයේ උපකරණ බවට පත් කළ මැනව. අඳුරුම කාලවලදී පවා බලාපොරොත්තු වේ උල්පත වන ශුද්ධාත්මයන් වහන්සේ දුක් විඳින අය ඇදහිල්ලේ ස්ථීරව සිටින දෙස බලා ඔවුන්ගේ බලාපොරොත්තුව ශක්තිමත් කළ මැනව. අපව උදාසීනත්වය නැමැති පාපයට වැටීමට ඉඩ නොදුන මැනව. ජේසුස් වහන්සේ මෙන් එක්සත්කම ගොඩ නගන්නන් බවට අප සැමව පත් කළ මැනව. ආමෙන්.